දෙයක් මට කරලා දුන්නේ දෙකක් දෙකක් කපලා දැන් හරි කිව්වා එහෙමයි කරේ දැන් මේ ස්ථානයේ මේ මෑණියෝ මගේ දැන් වරම සුද්ධ කරලා පිරිසිදු කරලා දුන්නා මට එනකොට ඇඟේ තිබිච්ච අමාරු දැන් නැහැ දැන් අඩුයි මම එනකොට ගොඩාක් වේදනාවෙන් ආවේ මම අවුරුදු කීයකින්ද පුතේ මේ වරම ආවේ 25කින් වසර 25කින් තමයි මේ වරම අද ආවේ නේද වසර 25කින් මට ගොඩාක් සතුටුයි සතුට මට කොච්චරද කියලා කියන්න බෑ ඒ තරමට සතුටුයි ගිය එක තැනකවත් මෙහෙම ගත්තේ නැහැ මෑණියන් මුණ ගැහෙන්නේ ආවද මේ මෑණියන්ට මම මුණ ගැහෙන්නේ ඉන්නේ කලින් මම මෑණියන් අඳුරන්නෙත් නෑ දැකලත් නෑ ෆෝන් එකෙන් දැකලා YouTube එකේ දැකලා මම මෑණියන්ට කෝල් කරලා කිව්වා මෑණියන් මට මෙහෙම දෙයක් සිද්ධ වෙලා තියෙනවා මොකද කරන්නේ මම එන්නද මට ආවුත් කරගන්න පුළුවන්ද කිව්වම මෑණියෝ කිව්වා හරි දරුවෝ එන්න මම කරලා දෙන්නම් කියලා ඒ 6 මාසයක් තිස්සේ මම පෙරුම් පිරුවා එන්න මම මෑණියන්ට කිව්වා 6 මාසයක් තිස්සේ මම එන්න ඕනේ කියලා පෙරුම් පුරපුර ඒ අතරේ වෙන 6 මාසයක් තිස්සේ පෙරුම් මොනම විදිහකට එන්න වෙන්නේ අවස්ථාව ලැබුණේම නැහැ එක්ක මට එන්න කෙනෙන්නේ එක්ක මෙයා අසනීපේ එක්ක සල්ලි නැහැ මොන ක්‍රමයකින් වසර 25කින් පුතේ තමයි වසර 25කින් තමයි අද මේ වරන් ආරුඩ ඇවිල්ලා තියෙන්නේ. ඉතින් හැමතරටම ගියාලු ආරුඩ අරන් දෙන්න බැහැ කියලා නේද කියලා දෙන්නේ. හිසේ ඉඳලා නියපොත්ත වෙනකන් හිර කරලා ශරීර හිරයක් කටු ගැසීමක් ඒක නිසා මේක කපන්න කවුරුත් නැහැ. කපන්න බෑ කිසි කෙනෙකුට. ඒකෙන් කපන්න බෑ කිසි කෙනෙකුට කට්ටඩියෙකුටවත් කපන්න බැරි දෙයක් කරලා තියෙනවා. දැන් අද වසර 25කින් වරම ලැබුණා. දෙහිගිඩි 3-4යි කැපුවේ. එහෙනම් ඉතින් දලදා හමුදුරන්ගේ පීඨ ආශිර්වාදයක් වේවා. ජයෙන් ජය වේවා කරන කියන සෑම කටයුත්තක්ම සාර්ථක වෙලා තියෙන සෑම පියවරක්ම ආශිර්වාදයක් වේවා කියලා ප්‍රාර්ථනා කරන පුතේ. එහෙම වෙන්න ඕනේ. ඒ වගේ මෑණියන්ට තව වැඩියෙන් ලැබිලා දීර්ඝායුෂ ලැබිලා සේවය කරලා ලබා දීලා සියලු සත්‍යව නිදුක් නිරෝගී සුවයටපත් කරන්න. ලෙඩ රෝග සුව කරන්න මගේ අදිෂ්ඨානෙත් ඒකනේ. මටත් ඕන සල්ලි හම්බ කරන්න නෙමෙයි. මේ සියලු සත්‍යයකට පිහිට වෙන්න සේවයක් වෙන්න පිහිට වෙන්න ලෙඩ රෝග සුව කරන්න නැති බැරියට පිහිට වෙන්න අනිවාර්යයෙන් අන්න ඒකයි මගේ අදිෂ්ඨානය සිතක් සාහතියක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා පොඩ්ඩක් මේ මගේ මේ කකුලේ මෙයා ඉන්නේ බලමු මෙතන ඉදෙනවා බලමු